ඩොක්ටර් හර්ෂ අයිබෝවන්. අයිබෝවන් මේ බ්‍රුනෝ. මේ අද මං ඉතුරු කරගත්ත එකතු කරගත්ත කතා කරන්න මාතෘකා කීපයක් තියෙනවා. මේ එකක් ස්වභාවිකවම විදුලි බිල ගැන කතා කරන්න ඕන. මොකද ටිකක් ඔබ කියන අදහස ටිකක් ඒ කියන්නේ කොහොමද ඒකට කියන්නේ අනිත් ජනප්‍රිය අදහස් වලට වඩා පොඩ්ඩක් එහෙ මෙහෙ තියෙන අදහසක්. ජනප්‍රියමත් නෙවෙයි ඉතින්. අනිත් අයගේ ඔපිනියන් එකට වඩා ඔබට විදුලි බිල සම්බන්ධයෙන් වෙනස් ඔපිනියන් එකක් තියෙනවා. ඒක චුට්ටක් ආපහු චූටි ක්ලැරිෆිකේෂන් එකක් කරගන්න ඕනේ. ඊට අමතරව අද ටුවරිසම් ගැන කතා කරන්න ආසාවෙන් ඉන්නවා. මේ විශේෂයෙන්ම ඒකේ මේ අපිට හම්බෙලා තියෙන ඩ්‍රෙඩ්ලොක් වගේක් අපි දැකලා තියෙනවා. ඒක ඔබතුමාත් දන්නවද කින්දමන්ද කියලා බලන්න. අවසානයේට මේ AI සහ ගවර්නන්ස් ගැන මම පොඩි අපි ආස පාර්ට් එකක් අපි ඒ ටික කනේ මම කට්ටියට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නේ. තව ඒවා ඉතින් යන පාරේ මේ පළවෙනියටම පොඩි ක්ලැරිෆිකේෂන් එකක් කරගන්න ගිය සතියේ ප්‍රවෘත්තියක් ආවා. මේ ඒ තමයි ඒක මාවත් අවස්ථා ගණනාවක ටැග් කරලා තිබුණා. මේ මම විශේෂයෙන්ම මේ පොඩ්කාස්ට් එක නිසා මේ ලංකාවේ මේක මම හිතන්නේ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය හදපු ප්‍රශ්නයක්. මේ කියන්නේ ආ කියපු කතාවක තමයි කියුනේ. කියන්නේ 2015 මම කියන්නේ මේ ප්‍රශ්නෙට උත්තරේ මම දන්නවා. නමුත් මම හිතනවා මේක ඔබෙන් අහන එක හොඳයි කියලා. 2015-19 කාලේ තමයි වැඩිපුරම ණය ගත්තේ. ඉතින් ඒක නිසා ඒ ණය තමයි ඒ ණය වලින් තමයි සංචිත ගොඩ නැගුවේ. එහෙම නැත්නම් ඒ ණය ඔන්නම කතාවක් තියෙනවා චුට්ටක්. ඒ 2015 ණය මේ බැඳුම් කරන යුතුව ගැන චුට්ටක් පැහැදිලි කරන්නකෝ. ඇත්තටම මගේ මේක බොහෝ දෙනෙක් අහලා තියෙනවා. ඉතින් මට මේක දැන් කියලා හිතවගෙන. අත වශයෙන්ම 2015 එනකොට සංචිත තිබිලා තියෙනවා බිලියන ඇමරිකන් ඩොලර් 8.2ක්. මේ 8.2න් බිලියන 3.5ක් විතර තිබිලා තියෙන්නේ ස්වොප්. අපිට දැන් තියෙන 1.2 වගේ නේද? අර චයිනීස් ස්වොප් එක වගේ. නෑ චයිනීස් එක පාවිච්චි කරන්න බෑනේ. චයිනීස් එක පාවිච්චි කරන්න තියෙන්නේ චයිනීස් වැඩ කරන්න නිසා ඒක කන්ඩිෂන්ස් ගොඩක් තියෙනවා. බිලියන 10 පයින්න ඕනේ වගේ. ඒ වගේ තියෙනවා. ඊට පස්සේ මාස 4කට වඩා රිසර්ව්ස් තියෙනවා. ඒක පොඩක් පැත්තකින් තියන්නකෝ. මේ තිබුණේ මාස 3 ස්වොප්. මාස 6 ස්වොප්. එහෙම තමයි සංචිත තියන් ගියේ. එතකොට මේ ස්වොප් හදලා මේ මාස 3 ණය දාලා ස්වොප් කරලා එව්ව තිබුණා සංචිත හැටියට. ඒ කතාව ෆස්ට් ගොඩක් කෙනෙක් දන්නේ නැහැ. එතකොට 3.5 බිලියන් වගේ තිබුණේ එහෙම එව්වා. එහෙම තමයි 8 හැදුනේ. 8.2 ඇතුලේ 3.5 වගේ තිබේ short term swap. 3 months 6 months වගේ swap. හරි. එතකොට ඒවා long term නෙවෙයි short term unsustainable. දෙක මම දන්නේ බිලියන 2.5ක් විතර තිබුණා මේ අපි කියනවා ඒකට hot money කියලා. hot money කියන්නේ foreigners-ලා ගේනවා dollars. dollars ගෙනල්ලා එව්වයින් රුපියල් වලට මාරු කරලා රුපියල් වලින් treasury bills ගන්නවා. හරි treasury bonds ගන්නවා. මොකද high interest rate දුන්නානේ. එතකොට අපි හිතමු ඇමරිකාවේ interest rates වැඩි වෙනවා. එහෙම නැත්නම් අපේ රුපියල depreciate වෙනවා. මොකක් හරි ඒ වගේ වෙනසක් වෙනවා නම් ඒ foreigners-ට පුළුවන් වහාම treasury bill එක හරි bond එක විකුණලා රුපියල් ඩොලර්ස් වලට මාරු කරලා ඩොලර්ස් ටික අරගෙන යනවා. ඒවට තමයි කියන්නේ hot money කියලා. ඒව තිබ්බ ඩොලර් බිලියන 2.5ක් විතර. එතකොට ඩොලර්ස් බිලියන 6ක් විතර තිබුණේ unsustainable short term hot money. දැන් මේක මේ විදිහට කවුරුත් මම හිතන්නේ එක්ස්ප්ලেইন කරලා නැහැ. මේ ෆස්ට් ටයිම්. එතකොට ඉතුරු වෙලා තිබුණේ දෙකක් විතර. පොඩි ගාණක් තිබුණේ. ඔය 2014 15 බලයට ආපු ගමන් වගේ. ඔව්. එතකොට තීරණයක් අරගෙන තිබුණා කාලයත් එක්ක වහම නෙමෙයි පොඩ්ඩ මේ රිප්ලේස් කරන්න ෂෝට් ටර්ම් ඒවා ලොන්గ్ ටර්ම් වලට. රයිට්. එතකොට ඒ නිසා ඔය ගත්ත ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ්ස් වලින් ගොඩක් ගියා මේ රිසර්ව් කරන්න. රිසර්ව්ස් වල ටෙනර් එක ලෙන්ග්තන් කරන්න. එතකොට 2018 පොඩි අවුලක් වුණා.
2018 ඔක්තෝබර් 9 කාවනේ. ඔව්. ඔක්තෝබර් 9 කාවහම අර මේ ගොඩක් තිබිච්ච මේ හොට් මනි කොහොමත් එළියට ගහලවගෙන ගියා. ඒ කියන්නේ ඉතුරු වෙලා තිබිච්ච ට්‍රෙෂරි බිල්ස් ට්‍රෙෂරි බොන්ඩ්ස් එහෙම තිබිච්ච මේ රුපියල පොඩ්ඩක් ක්‍රෑෂ් වුණා. අවුල් වුණානේ. ක්‍රෙඩිට් ට්‍රේඩින් එක වැටුණා. ඒවත් යමයි ඩොලර් මිලියන 400ක් හෝ 500ක් වගේ. ඒවත් රිප්ලේස් කරන්න සිද්ධ වුණා. එතකොට 2019 වෙනකොට තිබිලා තියෙනවා මම හිතන්නේ 7.6 බිලියන් ඩොලර්ස් ස්ටෙඩි ඒවා. මේ රිසර්ව්ස්. ඒකෙන් මං හිතන්නේ 400 නැත්නම් 500 මිලියන් විතරයි තිබුණේ අර විදිහේ ෂෝට් ටර්ම් මනි. ස්ට්‍රෝං මේ එතකොට මෙතන තිබුණා ගොඩක් ලොං ටර්ම් බොරෝයින්ග්ස්. හැබැයි කවි වෙලාවක්වත් මම කියන්නේ බොරෝයින්ග්ස් වලින් අපි රිසර්ව්ස් හදා ගන්නවා කියලා. රිසර්ව්ස් තියෙනවා ඊළඟට තියෙනවා non borrowed reserves කියලා තියෙනවා. දැන් අපි ගාව තියෙනවා. ඔව් දැන් මේ 2023 ඉඳලා පටන් ගත්ත ප්‍රෝග්‍රෑම් එකේ IMF ගේ කන්ඩිෂන්ස් යටතේ අපි ඩොලර්ස් මාකට් එකෙන් ගන්නවා සෙන්ට්‍රල් බැංක් එක. එතකොට ඒවා non borrowed reserves. borrowed reserves නෙවෙයි. එතකොට ඔය මහලුකුවට කතා කරන 8.2 එක borrowed reserves විතරක් නෙමෙයි. ඒ 8.2 වලින් 6ම short term borrowed reserves. එතකොට ඉලක්කමක් පෙනුනට ඒක ඇතුලේ ඒ කියන්නේ අර පවයක නෑ. ඒ කියන්නේ මදේ නෑ. හරි. හරිනේ. සර්ෆේස් වෙන ඉලක්කමක් පේනවා. හරියට නිකන් අපි ස්වප් එකකින් අර දැන් අපි ගාව ස්වප් එකකින් 1.2 පෙන්නනවා වගේ. ඒකක් පෙන්වන්නේ නිවන් කබ්‍රාල් තියනවා කියලා තිබුණේ නෑනේ. එතකොට මේ මෙතන උනේ ක්වොලිටි එක. හරි. ක්වොලිටි එක ඉම්ප්‍රූව් වුණා. ක්වොලිටි එක ඉම්ප්‍රූව් වුණා. ඉතින් ඒකට සෑහෙන ප්‍රමාණයක් එතනට ගිහිල්ලා තියෙනවා. දැන් ડોක්ටර් දැන් පොඩක් ඉන්න. එතකොට දැන් ඒ අතර වාරේ අවුරුද්දකට කොහොමත් 4.5 බිලියන් 5.5 බිලියන් ඩොලර්ස් වගේ ගෙවන්න තිබුණා. මෙන්න වාරික විදියට. ඔව්. ඒ වගේ ගාණක් ගෙවන්න තිබුණා. ඒවා ගෙවලක් තමයි අර ගාණ හැදුනේ. ඔය ගාණ හැදුනේ. right. හරිනේ. එතකොට දැන් මම මේ 2018 ඉන්ද්‍රජිත් කිව්වා 2.6 බිලියන් හරි 2.8 බිලියන් මම මතක ගන්න හරියට මතක නැහැ බොරෝ කරන්න ඕනේ කියලා මාකට් එකේ. මම ඒත් ඉන්ද්‍රජිත් එක්ක කතා කර ඉන්නකොට ප්‍රොෆෙෂනලි මම ඇහුවා ඇයි ඉන්ද්‍රජිත් දැන් අපි මාකට් එකට යන්නේ අපිට ඇති වෙන්න රිසර්ව්ස් තියනවානේ කියලා. ඒතර ඉන්ද්‍රජිත් කිව්වා හර්ෂා ඔයයි මමයි මංගලයි අපි ගියා හම්බ වෙන්න IMF එකේ ප්‍රධානියව 2019 ජනවාරි මාසේ. ක්‍රිස්ටලීනානේ නෑ දැන් ඉන්නේ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවනේ කලින් හිටියේ IMF එකේ මැනේජින් ඩිරෙක්ටර්. අපි ගියා මට හොඳට මතකයි දවස වොෂින්ටන් වල ස්නෝ ඇටිලා මහ ලොකු ස්නෝ තිබුණේ අඟල් 6ක් අඟල් 8ක් විතර ස්නෝ තියෙන නැති පාරේ. හැබැයි වොෂින්ටන් එච්චර ස්නෝ වලට මම හිතන්නේ ඒගොල්ලෝ ප්‍රිපෙයාර්ඩ් නැහැ. ඒ කියන්නේ මේ ස්ට්‍රීට් ක්ලීනින් මැෂින්ස් එහෙම තිබුණ අඩුයි. ඒ නිසා ඒ මීටිම කැන්සල් කරා. කැන්සල් කළා ඊළඟ දවස් දැම්මා. මට හොඳට මතකයි අපි ගියා මේ අර නික්සන්ගේ මේ වෝටර්ගේට් හොටෙල් එක. අර වෝටර්ගේට් එතන තමයි තියෙන වෝටර්ගේට් හොටෙල් එක. අපි ගිහිල්ලා මට මතකයි උදේ ජූස් වගේක් ඕඩර් කරලා බ්‍රෙක්ෆාස්ට් කළා මට හොඳට මතකයි ඒ කතාව. ඊට පස්සේ දවසේ අපි ගියාම අර 2018 ඔක්තෝබර් 9 නිසා මුදල් අපෙන් එළියට ගිය නිසා ජනවාරි අග ගෙවන්න තිබුණා අපිට බොන්ඩ් එකක්. හදන්නේ ඩොලර් බිලියන 1000ක් හරි 500ක් මට මතක නැහැ. ඒක පොඩ්ඩක් අවුල් වෙලා තිබුණා. ඉතින් අපි ගිහිල්ලා එක්ස්ප්ලেইন කරලා ඒක රීෂෙඩියුල් කරගත්තා පොඩ්ඩක් පස්සේ ගෙවන්න. දැන් ඒක තමයි මම කිව්වේ ඔය 2020 කොවිඩ් අවුල ආවහම IMF එකත් ගිහිල්ලා සාකච්ඡා කරලා මේක බේර ගන්න පුළුවන් මේක කලින් කරලා තියෙනවා කියලා. එක්ස්පීරියන්ස් එකක් එක්ක අපි කිව්වේ. මේගොල්ලෝ ඇහුවේ නැති වුණාට. එතකොට
එතකොට ඉන්ද්‍රජිත් කිව්වා හර්ෂා එතන අපිට අප්සෙට් යන්න තිබ්බ ඒ වෙලාවේ. අපි ගිහිල්ලා වැඩේ බේරගත්ත එක වෙනම දෙයක්. දැන් එන අවුරුද්දේ බලන්න ඡන්ද කිව්වා. එන අවුරුද්දේ ඡන්ද තියෙනවා. ප්‍රෙසිඩන්ෂල් ඉලෙක්ෂන් එකක් තියෙනවා. ඊට පස්සේ ආයේ පාර්ලිමේන්ටරි ඉලෙක්ෂන් එකක් තියෙනවා. 2020 ගැන මේ කියන්නේ 2019 20 දෙක අවුරුද්දක. එතකොට මොකක් හරි වුණොත් හර්ෂා අපිට රිසර්ව් නැති වුණොත් අවුලක් වෙනවා. ඒ නිසා මගේ අදහස තමයි අපි ගිහිල්ලා එඩිෂනල් කවර් එකක් අපි තියාගමු කියලා. ඔක තමයි ඉන්ද්‍රජිත් කුමාරස්වාමීගේ තිබුණේ ලොජික් එක. රයිට්. එතකොට එයා ඕන වෙලාවක මේක 100%ක් කන්ෆර්ම් කරાવી. එතකොට ඒ $1 බිලියන 2.6 හෝ 2.8 ගත්තා. අරගෙන තියාගත්තා. ඒ නිසා තමයි බෲනෝ කවුරුත් දන්නේ නැති විදියට හිතපු නැති විදියට ආව කොවිඩ් වෛරස් එක. 2020 මාර්තු වෙනකොට. හරි. ඊට පස්සේ එතකොට ඩෙට් එක අන්සස්ටේනබල් වුණා. ඊට කලින් අන්සස්ටේනබල් වුණා. මොකද ටැක්ස් ක්‍රෙඩිට් එක දීපු නිසා. ඊට පස්සේ අවුල් වුණා. ඊට පස්සේ අපි 2022 වෙනකන් කොහොම හරි ඇදගෙන ගියා. නේ? ඔව් නේද? ඇදගෙන ගියේ අර තිබිච්ච සල්ලි නිසා. එතකොට ඒ ඩොක්ටර් ඉන්ද්‍රජිත් කුමාරස්වාමීගේ තිබිච්ච ෆෝසයිට් එක දුරදැකීමේ ගුණාංගය මේ නුවණ නිසා තමයි මේ ටික එදා අපි මේට කලින් බංකොලොත් වෙන්න කලින් කොහොම හරි බේරගත්තේ. ආණ්ඩුවට එදා ඇත්ත වශයෙන්ම ඒ කට්ටියටත් තිබ්බනම් දුරදකින්න මොලේ IMF එකට ගිහිල්ලා මේක බේරගන්න වෙනම දෙයක්. ඉතින් ඔය ඇත්ත වශයෙන්ම සමහරු මේවා නොදන්නවා වෙන්න පුළුවන්. සමහරු මේවා දැනගෙන නොකිය ඉන්න වෙන්න පුළුවන්. හැබැයි මේක තමයි ඇත්ත කතාව. මොකද 2019 අවුරුද්දේ පමණක් මං හිතන්නේ ඩොලර්ස් බිලියන 1.7ක්ද කොහෙද ප්‍රමාණයක් 1.5ක්ද කොහෙද ප්‍රමාණයක් ISB වලින්ම ණය ගවන්න තිබුණා. හරිනේ. ඉතින් ඕක තමයි කතාව. ඕකේ ලොං and ෂෝට් එක. රයිට්. මම නිකන් ඒ ප්‍රශ්නේ පොඩි උත්තරයක් දෙන්න පුළුවන් නම් අහන්න නැත්තම් කමන්නේ. මට නිකන් අහන්න හිතුණා. දැන් මම හිතන්නේ වසර ගානක දේශපාලන අධ්‍යක්ීම් මේ මහ බැංකුවත් එක්ක තිබ්බ ගනුදෙනුවතර හිටපු හොඳම ගවන කවුද? ඉන්ද්‍රජිත්. සීරියස්ලි ඉන්ද්‍රජිත් තමයි. මොකද එයා මම දකින්නේ මම වැඩ කරපු කට්ටියත් එක්ක නන්දලාල් ඉන්ද්‍රජිත්ට පස්සේ නන්දලාල් ඉන්ද්‍රජිත්ගෙන් ඉගෙන ගත්තන කොටත් ඒවා නන්දලාල් ඩෙපිටි ගවර්නර් හැටියට හිටියා ඉන්ද්‍රජිත් ඉන්නකොට. නන්දලාල් ආවේ ලංකාව ක්‍රයිසිස් එකේම තියෙන වෙලාවේ. හරි. එතකොට අපි බැලුවොත් එහෙම ක්‍රයිසිස් මැනේජ්මන්ට් අතේ ඉතින් නන්දලාල් තමයි මේ දැනට ඉන්න ගවනේ. ඔයා මගෙන් ඇහුවේ හිටපු කට්ටිය. ඉතින් ඒ නිසා ඒකත් බේර ගන්න ඕනේ. හැබැයි මං හිතන්නේ ඉතින් ඉස්සර ගවර්නර්ස්ලා ඉඳලා තියෙනවා ඒෂ්‍යාවාදන. ඒෂ්‍යාවාදන 2000 ඉඳලා 2000 මම දන්නේ 6 විතර වෙනකන් ඒ වගේ කාලෙකට හිටියනේ ඒෂ්‍යාවාදන. ඒෂ්‍යාවාදන තමයි සෙන්ට්‍රල් බැංකුව ඒ රිෆෝම්ස් කරලා මේ ඇක්ට් එක වෙනස් කරලා අත වශයෙන්ම සෙන්ට්‍රල් බැංක් එකේ සෑහෙන කඩේට VRS දීලා ගියත් එක්කනේ. හරි. එතකොට ඒෂ්‍යාවාදනත් ඒ ගවන කාලේ සෑහෙන ලොකු රෝල් එකක් ප්ලේ කරා. මේ වෙලාවේ ඩොක්ටර් දැන් සෙන්ට්‍රල් බැංක් රිෆෝම් බිල් එකකුත් ආවනේ ලංකාවේ. ඒකෙන් පස්සේ කියන්නේ ඔනස්ට් ඔපිනියන් එක ස්ට්‍රීට් දැන් සෙන්ට්‍රල් බැංක් එක හොඳ පාරක යනවා වගේ පේනවද? ඔව් සෙන්ට්‍රල් බැංක් එකේ කිසි අවුලක් නැහැ. සෙන්ට්‍රල් බැංක් එකට දැන් අපි දීලා තියෙනවා ඔපරේෂනල් ඉන්ඩිපෙන්ඩන්ස්. හරිනේ. ඒ කියන්නේ සෙන්ට්‍රල් බැංක් එක පත්වීම් කරන්නේ රජයන්නේ කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක. එතකොට ඒක ඒ කට්ටියට පත්වීම් කරගන්න බෑ. මේ කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එකෙන් දිනවා. එතන ඒ කන්ට්‍රෝල් එක තියෙනවා. ඒකේ පඩි සම්බන්ධයෙන් පොඩි අවුලක් ආවනේ. එතකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මට බෝලේ පාස් කරලා කිව්වානේ මට කොමිටිය මගේ කොමිටියෙන් ගන්න. ඒක මම ඉන්ඩිපෙන්ඩන්ට් ඇනලිසිස් එකක් කරලා යම් කිසි විදියකට ඒ සැලරි එක ෆ්‍රීස් කරලා ඒකත් පිළිගත්තා යම් වෙනස්කම් කරන්න ඕනේ කියලා. මොකද ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ සෙන්ට්‍රල් බැංක් එකේ ගවර්නර් කෙනෙක්ට ඩෙපුටි ගවර්නර් කෙනෙක්ට තියෙන ඕනේ එක්ස්පීරියන්ස් එක අනුව ඒගොල්ලෝ ලෝකේ ඕනම තැනක මේ
මේ මිනිමම් 6 figure salaries වලට US dollars වලින් වැඩ කරන්න කට්ටියනේ. ඒකට අපිටත් පුළුවන් වෙන්න ඕනේ high quality කට්ටිය ගේන්න. එතකොට ඒ ස්පෙෂල්ම කට්ටියගේ salaries ගැන මේ මොනවද මේ ගැසට් ගහන්න ඕනේ සර්කියුලර් ගහන්න ඕනේ. ඒක තමයි මම කියන්නේ. උදාහරණයක් හැටියට අපි හිතමු බ්‍රේන් සර්ජන් කෙනෙක් ඉන්නවා. මේ බ්‍රේන් සර්ජන් කෙනෙක් ගේන්න අපිට හරි මේ ආණ්ඩුවේ තියෙන සැලරි ස්කේල් එකෙන් බෑ. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න. හරි සමහර ඔකියුපේෂන්ස් වල ඉතාමත්ම ක්වොලිෆයිඩ් කට්ටිය ඉකොනොමික්ස් වලින් වෙන්න පුළුවන්, එන්ජිනියරින් වලින් වෙන්න පුළුවන්, මෙඩිකල් ෆීල්ඩ් එකෙන් වෙන්න පුළුවන්, රිසර්ච් වලින් වෙන්න පුළුවන්. වෙන ඕනම තැනක කමන්නේ නැහැ. කට්ටිය ගේන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ ලෙවල් එකේ එතන මේව කරනවා. නමුත් පල්ලෙහා ලෙවල් එකේ ස්ට්‍රක්චර් එකකට වැඩ කරනවා. දැන් අතවසම අලුතෙන් පත් කරලා ඉන්නවා ඉකොනොමික් රිසර්ච් ඩිරෙක්ටර් කෙනෙකුත්. මේ ගවර්නර්ස්ලා ඇසිස්ටන්ට් ගවර්නර්ස්ලා තියෙනවා. මේ සතුටුදායකයි. රයිට්. අපි මේ ඊට පස්සේ මේ පහුගිය දවසක ප්‍රධාන කතාවක් මේ මම හිතන්නේ මේ එක පළවෙනි වතාවට කතා වෙන්නේ කෝපෙෆ් එකේ මම හිතන්නේ මේ ගවර්න්මන්ට් මට ඒක තේරුන්නේ නැහැ ડોක්ටර් ගවර්න්මන්ට් එක්ස්පෙන්ඩිචර් අදාළ ටාගට්ස් වලට ගිහිල්ලා නැහැ ඒකේ කන්සික්වන්සස් ඉකොනොමි එකට තියෙනවා වගේ කතා බහට ලක් වුණා. ඒක මොකද්ද? මෙහෙමයි මම මගේ අදහස වෙන්නේ දැන් ඇත්තටම අපි ප්‍රශ්න ඇනලයිස් කරොත් බ්‍රූනෝ අපි දැන් මැක්‍රෝ ඉකොනොමි එක ස්ටේබල් නේ. ඉන්ට්‍රස්ට් රේට් ස්ටේබල්, එක්ස්චේන්ජ් රේට් ස්ටේබල්, ඉන්ෆ්ලේෂන් ස්ටේබල්. ප්‍රශ්න තියෙන්නේ growth නේ. growth නේ නැත්නම්. growth නැත්නම්. දැන් growth දැන් stability වලින් අපිට රටක් දියුණු කරන්න බෑනේ. අනිත් එක සමහර උතුර මහ බැංකුවෙන් රටක් දියුණු කරන්න. මහ බැංකුවෙන් රටවල් දියුණු කරන්න බෑ. රටවල් දියුණු කරන්න වෙන්නේ policies වලින්. හරි ඒවා ආණ්ඩුවේ economic reform හරහා තමන් විශ්වාස කරන ශේෂ්ත්‍ර වලට මූලිකත්වයක් දෙනවා නම් එහෙමයි. එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් එකකට යනවා නම් එහෙමයි. ඒතර ආණ්ඩුවේ ස්ට්‍රක්චර් එකකට ගිහිල්ලා තමයි growth ගන්න වෙන්නේ. මහ බැංකුවට කවදාකවත් growth හදන්න බෑ. growth කියන්නේ ටාගට් එකක් නෙවෙයි. growth කියන්නේ ටාගට් එකක් නෙවෙයි. මහ බැංකුවට growth ටාගට් එකක් නැහැ. මහ බැංකුවේ අලුත් පනත යටතේ තියෙන්නේ ඉන්ෆ්ලේෂන් ටාගට් එක විතරයි. හරිනේ? growth එන්නේ ආණ්ඩුවේ ෆිස්කල් පොලිසි ආණ්ඩුවේ පොලිසි කොහොමද අපි growth වැඩි කරගන්න මේ ස්ට්‍රක්චර් කරන්න කියලා. දැන් එතෙන්දී දැන් 2024 අපේ growth එක 5%යි. 2025 බලාපොරොත්තු වෙන්නේ 3.5ක් හෝ ඊටත් අඩු ප්‍රමාණයක්. ඊළඟ 2026 බලාපොරොත්තු වෙන 3.1ක් වගේ ප්‍රමාණයක්. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ එහෙමනම් අපිට growth වලට ඉන්වෙස්ට් කරන්න ඕනේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වලට අනිකුත් කැපිටල් මැෂිනරි ඒවට මේ power ඒවට ඉන්වෙස්ට්මන්ට් අවශ්‍යයිනේ. ඒක આવොත් තමයි එළියට සල්ලි එන්නේ. ඒක આવොත් තමයි ඊළඟ අවුරුද්දේ ඊට පස්සේ අවුරුද්ද growth වලට මේක ප්ලැට්ෆෝම් එකක් වෙන්නේ. right. හරිනේ. අරකට හරිද ડોක්ටර්? ඒ කියන්නේ අර දැන් අපි හිතමුකෝ මෙහෙම මොන හරි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩෙවලොප්මන්ට් යනවා නම් ඒකේ සල්ලිත් ඉකොනොමි එකට එනවා කියන. ඔව් ඒකේ සල්ලිත් ඉකොනොමි එකට එනවනේ. පාරක් හැදුවොත් ඒ පාරක් හැදුවොත් එහෙම ඒකේ වැඩ කරන සබ් කොන්ට්‍රැක්ටර්ස්ට ගෙවන්න ඕනේ, ලොරි හාර ගන්න කට්ටියට ගෙවන්න ඕනේ, තාර දාන කට්ටියට ගෙවන්න ඕනේ. යම් කිසි ප්‍රමාණයක් එළියට යනවා, යම් කිසි ප්‍රමාණයක් ඇතුලේ හිටිනවා. එතකොට දැන් අනුර ජනාධිපතිතුමා මහා ලොකුවට කිව්වා අපි තමයි කවුරුත් කරපු නැති විදියට හොඳටම කරන්නේ කැපිටල් එක්ස්පෙන්ඩිචර් එකට අපි රුපියල් බිලියන 1400ක් වෙන් කරලා තියෙනවා. ට්‍රිලියන 1.4 කිසිම කෙනෙක් මෙහෙම වෙන් කරලා නැහැ. බලන්න අපි කොහොමද කියලා මේ කැපිටල් එක්ස්පෙන්ඩිචර් කරන්නේ. ඉතින් අපි ඇසෙස්මන්ට් එකට මේක පබ්ලික් එකේ දකින්න නැති මේ ටීවී එකේ යනවනේ මේ YouTube එකේ පාර්ලිමේන්තු සයිට් එකේ කමිටි ඔන් පබ්ලික් ෆයිනෑන්ස් එකේ මේ මුදල් අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරනකොට
කොච්චර වියදම් වෙලා තියෙනවද මේ 1.4 ට්‍රිලියන් වලින් කැපිටල් එක්ස්පෙන්ඩිචර්. ඒගොල්ලෝ කිව්වා 136 බිලියන්. දැනට වියදම් කරලා තියෙන මේ මාස 6ට. ඔව්. ඒ කියන්නේ 90ක් තව වියදම් වෙන්න ඕනේ. වව්. ඒකට හේතුව මොකක් වෙන්නේ? හේතුව ඒ කියන්නේ හේතුව වියදම් කරගන්න බැරි වෙලා තියෙනවා. මොන හේතු දුන්නත් අවසානයේදී පාරවල් හදන්න වියදම් වෙලා නැහැ. මේ ඉස්කෝලවල කම්පියුටර් ලැබ්ස් හදන්න වියදම් වෙලා නැහැ. හෙල්ත් එකේ ස්පිතාල වලට වියදම් වෙලා නැහැ. ඒකට දැන් ඔක අනිත් පැත්තෙන් නිතර අපිට මං කියන්නේ පබ්ලික් එකට ඇහෙන කතාවක් නේ සල්ලි නැහැ කියලා කියන්නේ. සල්ලි නැහැ නෙවෙයි. කැපිටල් එකට සල්ලි වෙන් කළා තියෙනවා. දැන් බලන්නකෝ එදාම කමිටි එකේ මේ අපි දැනගත දේ තමයි ඔක්කොම ටාගට් පාස් කරනවා රෙවෙනියු වලින්. වැට් එක බලාපොරොත්තු වුණාට වඩා වැඩි, SSCL එක බලාපොරොත්තු වුණාට වඩා වැඩි, SCL එක බලාපොරොත්තු වුණාට වඩා PL එක බලාපොරොත්තු වුණාට වැඩි, excise එක බලාපොරොත්තු වුණාට වැඩි, income tax එක බලාපොරොත්තු වුණාට. එතකොට බදු දැන් ගහලා බදු වලින් තෙරපිලා ඉන්නවා මිනිස්සු බදු දැන් ගලාගෙන එනවා ආදායම. දැන් ගෝඨාභය මහත්තයා 108ට බස්සපු වැට් එක revenue to GDP. ඕකේ. රජයේ ආදායම GDP එකට සාපේක්ෂව දැන් 13යි 10. මේ අවුරුද්දේ 15 පයින්නවා. 15 පණි. 15 අර මං හිතන්නේ අර කතාවත් එක්කනේ අර වාහන වලින් එන ආදායමත් ඔව් ඒ කතාවත් ඒ වාහන ආදායමත් එක 15.1ක් වෙනවා tax and non tax revenue. හරි එතනදී අපි දැන් මෙතනදී සමහරු කියනවා හර්ෂා left හර්ෂා කිව්වා මේ 1.5 billion dollars එන්නේ හරි දැන් බලන්න මේ ගාණ එනවා කියලා. දැන් මෙතනදී අපි වැඩ කරන්නේ ආණ්ඩුව අපිට දෙන්න දත්තත් එක්ක. හරිනේ? එතකොට ආණ්ඩුව අපිට කිව්වේ $1 එකක් LC ඇරියොත් ඩොලර්ස් 1.5ක් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා කියලා රෙවෙනියු හැටියට ටැක්ස් රුපියල් වලින්. මම කියන්නේ මම ඩොලර් 100ක LC එකක් ඇරියොත් මං අනිත් පැත්තට ආණ්ඩුවට ඩොලර් 150ක් ගෙවයි කියන අදහස. රුපියල් වලින්. ඒක තමයි ටැක්ස් එක. ඒ කියන්නේ රුපියල් 300ක් දීලා ඩොලර් එකක් අරන් LC ඇරියොත් රුපියල් 450ක රයිට් එන්න ඕනේ රෙවෙනියු එක ට්‍රෙෂරියට. ඕක තමයි එස්ටිමේට් කරේ. ඉතින් ඔය එස්ටිමේට් එක මත තමයි වාහන ගේන්න පටන් ගත්තේ. එතකොට pent up demand එකක් තිබ්බනේ ලොකු. මහා විශාල කාර් ගේන්න ගත්තානේ. දැන් බලන්නකො මේ Lamborghini Rolls Royce පවා ගෙනාවනේ මේ මිලියන් 500කට ලෝකෙටම 10 15යි තියෙන කියන ඒවා තියෙනවා. ඒවත් තියෙනවා. එතකොට ඒවත් එක්ක වාහන සෑහෙන ප්‍රමාණයක් ආවා. අපි මම හිතුවට වඩා වාහන ඇවිල්ලා තියෙනවා. ඒක කිසි අවුලක් නැහැ ප්‍රශ්නයක් නැහැ තියෙනවා. නා හොඳයි නේ. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා 1:1.5 නෙමෙයි දැන් 1.7. මොකද මේ අවුවස්සේ මේ ටැක්ස් එකත් වැඩි කරානේ ඉලෙක්ට්‍රික් වාහන වලට. ඉලෙක්ට්‍රික් වාහන වල තිබුණ 15% 130 කරා ඩබල් කරා. එතනිනුත් වැඩිපුර බදු වෙනවා. මොකද ඉලෙක්ට්‍රික් වාහනත් ගොඩක් දැන් එනවනේ. ඔව්. 15%යි නම් බද්ද ගැහුවේ දැන් 30ක් නම් ඒක ඩබල් නම් වැඩි වෙන්න එපා. ඉතින් මම කිව්වේ දැන් ඕගොල්ලොන්ට බදු වැඩි වෙනකොට බලාපොරොත්තු වුණාටත් වඩා එහා පැත්තේ වියදම් තියෙන්න එපා. නෑ එකක් එහා පැත්තේ වියදම් අනිත් එක අඩු කරන්න බැරිද කියලා වාහන බෑකෝ. ඉතින් රෙවෙනියු තියෙනවා. රෙවෙනියු වලට එක්ස්පෙන්ඩිචර් වෙන් කරලා තියෙනවා. මොකද අපි ප්‍රයිමරි බැලන්ස් එකක් තියාගන්නත් එපා. ඒ කියන්නේ total expenditure except debt servicing. ඒක තමයි ප්‍රයිමරි එක්ස්පෙන්ඩිචර් කියන්නේ. සමවෙන් ඩොක්ටර් මම දැන් කතාව ඉස්සරහට යන්නම කලින් අහන්නම් ඒ වාහන කතාව ගැන. කවදා හරි දවසක කියන්නේ අපිට මේ ආණ්ඩුවෙන් නම් ඒක බලාපොරොත්තු වෙන්න බැරි නිසා කවදා හරි දවසක ඔබ පාලනයක් යටතේ හරි එහෙම අවස්ථාවකදී හරි මෙන්න මේ වාහන සම්බන්ධයෙන් තියෙන මිනිපියුලේටිව් තත්ත්වය එන ලංකාවේ වාහන වෙළඳපොළ කියලා කියන්නේ highly manipulated තැනක් විවිධ හේතු හින්දා. ඒක වෙනස් කරන්න බැරි වෙයිද? ඒකේ මේ පාර දුරයි. හරිම අවුල් සහගත දෙයක්. දැන් අත වශයෙන්ම දැන් එන සතියේත් අපි කමිටි on public finance එකේ මේ සම්බන්ධයෙන් amendments වගේක් එනවා. දැන් උදාහරණයක් මෙහෙම ගන්නකො දැන් මම මේක අහනවා මේ ප්‍රශ්නේ දිගින් දිගටම සමහරු මේකට උත්තර දෙන්නේ නැහැ. සමහරු රිංගල යනවා.
දැන් අපි හිතමු බෘුණෝ ගන්නවා වාහනයක් මේ ජපාන් වලින්. අපිට ජර්මනි වලින් ගත්ත කියලා BMW එක. ඒක ගන්නවා යම් අපි හිතමු ඩොලර් අපි ලේසියට හිතමු ඩොලර් ලක්ෂයක් වුණා කියලා. එන විශාල BMW එකක් කියලා. දැන් මේක BMW එක ජර්මනි වලින් අරගෙන ඒක ඩීරෙජිස්ටර් කරලා රෙජිස්ටර් කරලා ඩීරෙජිස්ටර් කරලා අරිනවා මේ ලන්ඩන් වලට. ඊට පස්සේ ලන්ඩන් වලින් ෂිප් කරනවා මෙහෙට කොළඹට. ඒ ඉන්ස්ටන්ට් එකේම 115ක මේකේ කොස්ට් එක ටැක්ස් එක අඩු වෙනවා මෙහෙන්. ටැක්ස් එක නෙමෙයි මේකේ කොස්ට් එකම අඩු වෙනවා. ඒ කියන්නේ දැන් අපි ඒ කියන්නේ වාහනේ 0 මයිලේජ්ද මොකක්වත් අදාළ නැතුව 0 තමයි මයිලේජ්. ඒක තමයි 0. එතකොට දැන් අපි හිතමු එතකොට 85000ක් තමයි මේකේ වැලියු එක. එතකොට මේකේ එක්සයිස් ඩියුටි එක ගහන්නේ වැලියු එකට නෙමෙයි. එක්සයිස් ඩියුටි එක ගහන්නේ මේකේ මේ CC කීයද කැපැසිටි එකට අනම් ඔව් ඒවට තමයි වදින්නේ. හරි. එතකොට ඒක වැලියු එක අදාළ වෙන්නේ නැහැ. හැබැයි VAT එක ලක්ෂරි ටැක්ස් එක ඊළඟට තවත් ටැක්ස් ගොඩක් තියෙනවා පැල් එක මේ ඔක්කොම වදින්නේ අර වැලියු එකට. එතකොට මොකද වෙන්නේ? ආණ්ඩුවට ලැබෙන රෙවෙනියු එක අඩු වෙනවා. උයි අනිත් එක මේකට ලක්ෂයක් ගෙවන්න එපා. ඔව්. 85000ට කවුරුත් දෙන්නේ නැහැ නේ. ඔව්. එතකොට 85000ක් LC එකෙන් යනවා. 15000ක් අතේ යනවා. හවාලා එකෙන් යනවා. ඉතින් මේක දැනම වෙන මැනිපියුලේෂන් එකක්. රයිට් රයිට්. දැනම වෙන එකක්. මේකත් නිකන් අර ඔන්ලයින් කැසිනෝ ටැක්ස් එක වගේ තමයි. මම කියනවා අහගෙන ඉන්න ඕන කට්ටිය අහගෙන ඉන්නවා මොකක් හරි ඒ සම්බන්ධයෙන් කරන්නේ නැහැ. ඒ කියන්නේ අපිට බලාපොරොත්තු වෙන්න يعني ලංකාවේ මිනිස්සුන්ට බලාපොරොත්තු වෙන්න බැරි වෙයිද ડોක්ටර් ඊගාව පාලන සමයකදීවත් මෙන්න මේ තියෙන මිනිපියුලේටිව් සිස්ටම් එක වෙනස් වෙයි කියන අපිට දැන් වාහනයක් කියලා කියන්නේ තවදුරටත් ලක්ෂරි එකක් නෙවෙයිනේ අපේ ඩේ ටු ඩේ කොමෝඩිටි එකක් නේ. ඒතර මං හිතන්නේ අපිට සමහර අයට පුළුවන් වාහනයක් තිබ්බනම් සමහරලාට තමන්ගේ බිස්නස් ස්කේල් එක වෙනස් වෙනවා වෙන්න පුළුවන්. ගොඩක් දේවල් ඉකොනොමි එකට ඍජුව වක්‍රව බලපාන කාරණා ගොඩක් තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම අහන්නේ ඒ தත්ත්වය නිකන් අපිට අනාගතයටවත් වෙනස් වෙයි කියලා හිතන්න බැරිද? ඒ කියන්නේ මම නිකන් උපකල්පිත අවස්ථාවක් අහන්නේ ඔබ හිටියානම් බලමු. නෑ මෙහෙමයි. මං හිතන්නේ වාහන වලට දැන් තියෙන ටැක්ස් එක වැඩි. හරි බලන්නකෝ වාහනයක ගාන මොකද්ද මේකේ තේරුම? ඉන්දියාවේ ගන්න පුළුවන් වාහනේ මෙහෙට එනකොට ඊට වඩා 5 ගුණයක් විතර වැඩි. හරි මෙහෙ පිටරට සමහර වෙලාවට අර මේ මොකද්ද ජීවැගන් එකක් ගන්න පුළුවන් සල්ලි වලට අපි මරුටි ගන්නවා. ඒක නම් ඇත්ත. හරි. එතකොට ඒ නිසා ඒක ඇෆෝඩබිලිටි පැත්තෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දෙවැනි කාරණාව තමයි ආණ්ඩුව කිව්වා අපි ජපන් මෝටර් සයිකල් ගේන තැනට මේ ඔය කට්ටියට පොරොන්දු වෙනවා කියලා. ජපන් මෝටර් සයිකල් තියා ඉන්දියන් මෝටර් සයිකලයක්වත් ගන්න පුළුවන් තැනකට මේ රට ඇවිල්ලා නැහැ. එතකොට මම දිගින් දිගටම කියන්නේ මේගොල්ලෝ කිව්වේ මේ ආණ්ඩුව ජනතාවට මහා ලොකු මේ කැරට්ටලයක් දීලා අපි මේවා කරනවා අරවා කරනවා කියලා මෙහි ඇවිල්ලා සම්පූර්ණයෙන්ම වෙන විදියකට තමයි මේක පරිපාලනය වෙන්නේ. ඉතින් වාහනවල ටැක්ස් එක වැඩි. එහෙම ආද කියන්න. වාහනවල ටැක්ස් එක මීට වඩා අඩු වෙන්නත් ඕනේ. අර මැනිපියුලේට් කරන එක වෙනස් වෙන්නත් ඕනේ. කම්ප්ලෙක්සිටි එක වෙනස් වෙන්නත් ඕනේ. මොකද මම මේ ගැන මම කවදාකවත් කැබිනට් එකේ හිටියේ නෑනේ මේ බෲනෝ මට කවදාකවත් අත වශයෙන්ම මිනිස්සු මට කොච්චර බැන්නත් හරි තමසේ මොනවද කරේ අත වශයෙන්ම මට කරන්න මම කැබිනට් එකේ හිටියේ නෑ මේ කර යම් කිසි දෙයක් කරලා තියෙනවා නම් ඒ කරේ එළියේ ඉඳන් හරි සමහර කට්ටියට මේක එක්ක අමතක වෙලා එහෙම නැත්නම් දැනගෙන අමතක වෙලා වගේ ඉන්නවා හරි අපිට ඇත්තටම බලයක් ආපු දවසට මේ ආර්ථිකය මේ මැනේජ් කරන්න
ඒ කළ යුතු දේ අපි කරන්න සූදානම්. හැබැයි මම ඊට එහා යනවා. අත වශයෙන්ම වාහන වලට වඩා අපි හිතන්න ඕනේ අපේ ප්‍රයොරිටි එක දෙන්න ඕනේ LRT එකට. හරි? LRT එක හැදුවා දැන් අපි ගමුකෝ මේ සිටි එක ඇතුලේ LRT එක හැදුවා නම් අපිට green line එක තියෙනවා, red line එක තියෙනවා, orange line එක තියෙනවා, purple line එක තියෙනවා. මොරටු ඉඳලා නම් එහෙම නම් එනවා නම් එහෙමයි, ජාලින් එනවා නම් එහෙමයි, හොමගමින් එනවා නම් එහෙමයි. එතකොට මේක උඩට යනවා පල්ලෙහාට යනවා, උඩට යනවා පල්ලෙහාට යනවා. හරි? එතකොට මේ LRT එක අවශ්‍යතාවය මං හිතන්නේ අපිට තදටම තියෙනවා. තදටම තියෙනවා. ඒක හැම අතකටම තියෙනවා. කියන්නේ අපි මේ මං හිතන්නේ මේ වාහන තදබදේ ඉඳලා කිවා අපිට කොහොමද ඉඩ පහසුකම් කියන්නේ කොළඹ ජීවත් වීම සම්බන්ධයෙන් තියෙන ලොකු අර්බුදයක්. ඇත්තට ප්‍රායෝගිකව ඒක කරනවා නම් කියන්නේ මුළු කොළඹම LRT ප්‍රොජෙක්ට් එකක් ලයිට් රේල් ප්‍රොජෙක්ට් එකක් කරන්න කාලය කොච්චර විතරයිද ඒකට මම දන්නේ අවුරුදු ඒ කියන්නේ අපේ දැන් අපිට තියෙන මුදල් හැකියාවත් එක්කනේ මේක කරන්න හදන්නේ. දැන් එතකොට පේනවනේ මේ තියෙන සල්ලි ටිකවත් වියදම් කරගන්න මේ කට්ටියට හැකියාවක් නැහැ. ජපානයේ ආයි LRT ගැන කතා කරන්න එයිද කියලා මට ෂුවරුත් නැහැ. මොකද ඒගොල්ලෝම එළවලු දාපු විදිය එච්චර පහත් නිසා. හැබැයි එතකොට මේවා කරනවා නම් කරන්න වෙන්නේ කන්සෙෂන් ඇග්‍රීමන්ට් මත public private partnership BOT එකක් වගේ. එහෙම තමයි කරන්න වෙන්නේ. හරි එතකොට එහෙමනම් gap funding ගැන තමයි අවුල තියෙන්නේ. දැන් මොකක් හරි අපි LRT එකක් දාලා ඒකේ මේ ටිකට් ප්‍රයිස් වලින් පුළුවන් කියලා හිතනවා නම් මේකේ සම්පූර්ණ කොස්ට් එක රිකවර් කරන්න බෑ. එතන තමයි ආණ්ඩුවට ෆන්ඩ් කරන්න වෙනවා නේද? ඔව් එතන තමයි gap financing එන්නේ. එතන මේ gap financing කොච්චර percentage එකක් වෙනවද? එතකොට public private partnership ගුවාම public එක විතරක් risk එක අරගෙන ප්‍රයිවට් එකට සල්ලි හොයන්න විතරක් දෙන්නත් බෑ. ඒතර ප්‍රයිවට් එකත් යම් රිස්ක් එකක් ගන්න ඕනේ. ඒකටත් ප්‍රීමියම් එකක් ඒ කට්ටියට ලැබෙන්න ඕනේ. එතකොට මේක ඔය හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. අත වශයෙන්ම ඔය තිලාන් විජේසිංහල යටතේ තිබුණා national මම මේ මතක් කරන්න ගියා විතරයි. national NAPP කියලා. national මොකද්ද මන්දා public private partnership කියලා. දැන් ආණ්ඩුව ආපු ගමන් මේක disband කරා. ඒකේ හිටියා ගොඩක් හොඳ technically qualified people. ඔක්කොලාම ගෙදර ඇරියා. දැන් NAPP එකකුත් නැහැ. public private discussion එකකුත් නැහැ. LRT එකකුත් නැහැ. සාකච්ඡා කරන්න කෙනෙකුත් නැහැ. තියෙන සල්ලි ටික වියදම් කරගන්නත් බෑ. wow. දැන් අර අපි සල්ලි හම්බ කරන්න හැම national agency අන්න හරි මම හිතන්නේ for public private partnership මේ මොකද මම ඒ ගැන මේ කතා බහ කරලා තිනවා පොඩ්කාස්ට් කීපයක් මේ national physical plan එක ගැන කතා කරලා මේ ඕකේ ඒකේ මේ විශේෂයෙන් මේ අපි පහුගිය ටිකේ ડોක්ටර් අපි මේ දවස්වල ටිකක් ඇහ ගහගෙන ඉන්න එකක් තමයි මේ ලංකාවේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රිය. මොකද දැන් අර ආණ්ඩුවත් බලාගෙන ඉන්න මේ රටේ කොදුරාරටිය වගේ වෙන්න යන්නේ ටුවරිසම් වගේ එකක් නේ. ඒ කියන්නේ හැමතැනම අපිට ඇහෙන්නේ. මම දන්නේ ඒක ඇත්තමද කියලා. ඒ කියන්නේ නිකන් කතා බහක් තියෙන නිසා. හැබැයි ඒකත් එක්ක මෙන්න මෙහෙම ප්‍රශ්න. ඒ කියන්නේ මෙන්න මේ පොලිසි ගැන ડોක්ටර් කොහේ හරි අවධානය යොමු වෙලා තියෙනවද? මොකද මේක ටිකක් දරුණුවට ඇහෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඒ තමයි වීසා සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ලංකාවට එන අපි හිතමුකෝ මාස මෙහි ව්‍යාපාර ආරම්භ කරන්න එන අය සම්බන්ධයෙන් තියෙන වීසා process එක. එහෙම නැත්නම් මේ SLTD එකේ regulation සම්බන්ධයෙන් මොනවා හරි ડોක්ටර්ට පේන මානේ මොනවා හරි තියෙනවද? ඒ විෂය සම්බන්ධයෙන් කතා බහට ලක් වෙලා තියෙනවද? නෑ මම ලොකුවටම ටුවරිසම් සම්බන්ධයෙන් ලොකු දැනුමක් නෑ මේ බෲනෝ. ඒ වුණාට මං හිතන්නේ අපි තේරුම් ගන්න ඕනේ කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි අපේ volume versus value කියන එක. ඒක අපිට volume එනවා නම් low cost touristලා එනවා නම් ඒ කට්ටියව sustain කරන්න infrastructure තියනවාද? හරි. දැන් infrastructure කියලා ගත්තාම අපි මුලින් ගත්තොත් legal infrastructure එක තමයි visa එක. ඒතර කොයි වගේ වීසාද ලැබෙන්නේ? අර වීසා හුටපටේ මම බොහෝම මට ගොඩාක් අකරතැබ්බ වුණා
මට බලපෑම් කරා තර්ජනය කරා හැබැයි මම පිටු 665ක එවකට හිටපු මුදල් කාර්ක සභාවේ ආණ්ඩුවේ කට්ටිය ඔක්කොමත් එක්ක බොහෝ ලොකු යුද්ධයක් කළා මේක ඉදිරිපත් කළා තියෙනවා ඒ සම්බන්ධයෙන් කිසිම දෙයක් තාම එක වචනයක් ඒ කියන්නේ ඇක්ෂන් එකක් නැහැ නේද? මොන පිස්සුද? අර හර්ෂයි ලුක්පිටිය මහත්තයා ඉන්නවා කූඩුවේ. එයා ඉන්නේ මොකද පව් ඒ අසරණ මිනිස්සයා කන්ටෙම්ප්ට් ඔෆ් කෝට් දාලා තියෙනවා. එයාට කිව්වහම සුප්‍රීම කෝට් එකේ ඉන්ජන්ක්ෂන් එක දුන්නා. මාරු කරන්න කියලා තිබිච්ච එකට එයා මාරු කරේ නැහැ. එයාට මාරු කරන්න තිබුණානේ. එයා ඔෆිෂල් කෙනෙක් නේ. එයා යම් දේශපාලන මේ බලපෑම් වලට හසු වෙන්නේ නැති. ඒ නිසා මේ මිනිස්සයා හිරේ. හැබැයි තාම මම දැකලා නැහැ. අනුර කුමාර ජනාධිපතිතුමාගේ ඉඳලා එකම ඇමති කෙනෙක්වත් එකම മന്ത്രി කෙනෙක්වත් මේ වීසා සම්බන්ධයෙන් කතා කරනවා. මේක ලොකු ස්කෑම් එකක්. නැත්තම් ඩොලර් 25ක් ගත්තා. ඩොලරකින් කරන්න පුළුවන් වැඩේට. නැවතත් ආයේ ඩොලරකින් වැඩේ කරනවා. හරි එතකොට මේ වීසා එක කිව්වේ දැන් ඔය අහපු නිසා. එතකොට ඒක ලීගල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්. එතකොට කොහොමද මේ වීසා දෙන්නේ? කොයි જાතියේ වීසාද දෙන්නේ? දැන් උදාහරණයක් අර නොමැඩ් වීසා තියෙනවා. ඒක තමයි මම අහන්නේ ඩිජිටල් නොමැඩ්ස්. හරි එතකොට ඒ කට්ටිය ඇවිල්ලා සෑහෙන කල් ඉන්නවා. එතකොට ඩිජිටල් නොමැඩ්. එතකොට වීසා කැටගරිස් ගොඩක් තියෙනවා. ගෝල්ඩන් වීසා මම හිතන්නේ මම ඒ ගැන ගොඩක් දන්නේ නැහැ. නමුත් එහෙම තාම මේ කියන්නේ එහෙම රිෆෝම් එකක් ගැන කතා බහක් නැහැ නේද ඩොක්ටර්? මට නම් ඇහෙන්නේ නැහැ. ඉතින් අර මට තියෙන ප්‍රශ්නේ දැන් ඩිවෙලොප් කරන්න බලාගෙන ඉන්නවා ටුවරිසම් සයිඩ් එක. හැබැයි මේ වගේ ඒවා ගැන මොකුත් ඔව් ඒක තමයි මේක ටුවරිසම් කිව්වහම නිකම්ම මේ බීච් ටුවරිසම් එහෙම නැත්නම් කල්චරල් ටුවරිසම් වලට වඩා එහා ගිහිල්ලා මේ වර්ක් ඇන්ඩ් ටුවරිසම් දෙකම එකට ඒකාබද්ධ කරපු එක නෙවෙයි ඩිජිටල් නොමැඩ්ස්ලා කියන්නේ. මම හිතන්නේ ඒ දිහා අලුතෙන් බලන්න ඕන. ඊළඟට ලංකාවේ ටුවරිසම් වලට ආව අනිත් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්. ඒ කියන්නේ ට්‍රාන්ස්පෝර්ට්. ආපහු එන්නේ අතනටමයිනේ. ඔව් ට්‍රාන්ස්පෝර්ට් තියනවාද? හරි. අපිට ටැක්සි ටික තියනවාද? LRT එක පැත්තකින් තියන්නකෝ. හරි ටුවරිසම් වෙහිකල්ස් තියනවාද? හරි. ඊළඟට ඇකොමඩේෂන්. දැන් ටුවරිසම් මේ ඇකොමඩේෂන් යුනිට්ස් ගත්තොත් මේක තියෙන හරි ස්කියුඩ් මේ ඩිස්ට්‍රිබියුෂන් එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කියනවනේ බෙල් ෂේප් ඩිස්ට්‍රිබියුෂන් normally independently distributed කියන්නේ බෙල් ෂේප් නේ. මෙහෙමනේ තියෙන්නේ. හරි ඒක ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් දෙකක් ගත්තාම අර එක්ස්ට්‍රීම් දෙක තමයි තියෙන්නේ මැද තමයි බල්ක් එක තියෙන්නේ. හැබැයි ටුවරිසම් ඇකොමඩේෂන් ගත්තාම එහෙම නෙමෙයි තියෙන්නේ. මේක තියෙන්නේ මෙහෙම ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා ලොං ටේල් එකක් තියෙනවා මේ අතට. ඒ කියන්නේ අර මෙතන උඩ තියෙන්නේ සිනමන් ලයිව්, සිනමන් ග්‍රෑන්ඩ්, කිංස්බරි, টপ ටියර්. ඔව් අර ලේක් ඒවා මේවා ටික තමයි මෙතන තියෙන ලොකු කාමර තියෙන. ඊට පස්සේ යටටම එනවා අපා. ඊට පස්සේ මේක දිගට යනවා යටට. කාමර 10යි. ඒවා ගොඩක් තියෙනවා. කාමර 5යි. ඒවා තමයි ගොඩක්ම තියෙන්නේ. ගොඩාක් තියෙනවා. දැන් තියෙනවා Airbnb. ගොඩාක් 1 room 2 rooms. මංගල ඇමතුමාගේ කාලේ දුන්නානේ පොඩි ලෝන්. එයා කිව්වනේ තමන්ගේ වැඩිපුර කාමරයක් තියෙනවා නම් ඒකට එයා කන්ඩිෂන් එකක් දාලා ටයිල් බාත්රූම් එකක් හදලා Airbnb එකක් ගන්න කියලා. ඒ මංගලගේ විෂන් එක තිබුණානේ එතන. ඒකත් එක්ක සෑහෙන්න මොකද්ද මේ කියන්නේ අර මැද ෆිල් වෙලා නැති ගතිය. ඔව් මෙතන තියෙන. එතකොට ඒවට අවශ්‍ය මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක තියනවාද ඒක එතකොට මොකද ටුවරිසම් දැන් මේ යන විදියට මේ ඩිස්ට්‍රිබියුෂන් එකත් එක්ක ඇත්තටම බොටම් එකටම කිඳා බහින්න පුළුවන්. right. ඒ කියන්නේ ලොකු මේ ව්‍යාපාරිකයෝ වෙන්න ඕනේ නැහැ ටුවරිසම් බූම් එකෙන් ප්‍රොෆිට් ගන්න. හරි. ඉතින් ඒවා ඊළඟට හැබැයි ගොඩක් එකක් තමයි ටුවරිසම් වලට අවශ්‍ය. ගොඩක් කට්ටිය කතා නොකරාට මේ F&B food and beverage. ඔව්. F&B බලන්න දැන් අපේ කට්ටියට පුළුවන් ද හොඳ මේ ප්‍රොපර් සර්විස් එකක් දෙන්න. දැන් මේ සර්විස් එක තමයි අපේ මම හිතන්නේ තවදුරටත් මේක දියුණු වෙන්න ඕනේ. හරි නයිට් ලයිෆ්. හරි දැන් අපේ නයිට් ලයිෆ් ගොඩක් දුරට අඩුයිනේ. දැන් ওই ලංකාවේ කට්ටිය සවුත් ඒෂියන් රටවල් වලට ගියාම තියෙනවා නයිට් ලයිෆ් එක. මෙහි නයිට් ලයිෆ් එක ගොඩක් දුරට අඩුයි. හැබැයි ඊළඟට එන ලොකුම ඇට්‍රැක්ෂන් එක තමයි මේ City of Dreams කැසිනෝ එක. මේ City of Dreams කැසිනෝ එකත් එක්ක ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මම හිතන්නේ ලොකු ප්‍රමාණයක්
මන්දන ඉන්දියන් ටුවරිස්ලා ලංකාවට එන්න. එතකොට ඒකේ මම ප්‍රශ්නයක් අහන්න ඩොක්ටර්. දැන් මට අහන්න හම්බුණා අපි ඔය ශ්‍රී ලංකන් එක ගැන පොඩි මේ රිසර්ච් එක කරන අතරතුර තමයි මේක අහන්න හම්බුනේ. මේ ගොඩක් අය ඉන්දියන් ස්පෙෂලි ගැම්බ්ලින් කරන්න එන අය UPI කාඩ් එක අරන් ඇවිල්ලා ට්‍රාන්සැක්ෂන් ඔක්කොම එහෙදි කරලා. ඒ කියන්නේ එතකොට ලංකාවේ මොකක්වත් වෙන්නේ නැහැ. අර එතකොට ආපහු වෙන්නේ ඩොක්ටර් කියප එකට රෙගියුලේෂන් පාර්ට් එකට. අන්න එහෙම එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ ට්‍රාන්සැක්ෂන් එකක් ලංකාවේදී වෙන්නෙම නැහැ කියලා. ඕක මම ඒ කියන්නේ මේක මම නිකන් අර තනියෙන් අදින ෆයිට් එකක් වගේ නේ මේක. හරි. එතෙන්දී මම ගිය සතියේ කොමිටියේදී ඇහුවා සෙන්ට්‍රල් බැංක් එකේ මේ රෙගියුලේෂන් සම්බන්ධයෙන් මේකට මොකද වෙන්නේ කියලා. තාම මම තමයි අත්‍තරම මම මේක උරුවට කියනවා නෙමෙයි. මේකේ මූලිකම බර අදපු මිනිහා. හැබැයි මම තාම රෙගියුලේෂන් එක දැකලා නැහැ. මට අඩුම ගානේ අපේ කොමිටියෙන් තමයි මේක මුල ඉඳන්ම පටන් ගත්තේ. අපි දැකලා නැහැ. අපිට නිකන් කොපි එකක්වත් ඩ්‍රාෆ්ට් එකක්වත් ඒවල නැහැ. හරිම කනගාටුයි. හරි. අපි බලමු අපි මේ ඊයේ පෙරේදත් අපි කිව්වා අපිට මේක ප්‍රසන්ටේෂන් එකක් ගන්න කියලා. අපි බලමු මොකද වෙන්නේ කියලා. අපි කිව්වේ සිංගප්පූරු වල තියෙන රෙගියුලේෂන් ටික ගේන්න. මොකද ඒවා හරි ස්ට්‍රෝං ස්ට්‍රික්ට් රෙගියුලේෂන්. යම් විදියකට ලංකාවට කස්ටමයිස් කරන්න ඕන නම් ඒ ටික හේතු ඇතුව කරන්න කියලා. ඉතින් අපි දන්නේ නැහැ ඒකේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඔය ජංකට් ප්‍රශ්නේනේ තියෙන්නේ. ඔය ජංකට් සාමහම ජංකට් වල කෙලින්ම වෙන ජූරිස්ඩික්ෂන් එකක තමයි සල්ලි බඳින්නේ. ඊට පස්සේ විනින්ග්ස් තියනවා නම් ලබා ගන්න. ඒක ලංකාවට කොහොමද ඒකෙන් බෙනිෆිට් එකක් ජංකට් කියන්නේ මොකද? ජංකට් කියන්නේ දැන් ඔයා කිව්වා වාගේ. කියන්නේ ඔය සමහර වෙලාවට ඒ ඔෆර්ස් තියෙනවා. ප්ලේන් ලෝඩ් මේනවා මං හිතන්නේ. එහෙම තමයි වෙන්නේ. ඒක තමයි වෙන්නේ. එහෙම තමයි වෙන්නේ. චාටර් ඊට පස්සේ ඒගොල්ලන්ට හොටෙල් කාමරයක් දෙනවා. ඔක්කොම ෆුල් පැකේජ්. ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් දෙනවා. එතකොට ඒ ජංකට් එක තමයි ඒක. ජංකට් කැසිනෝ ප්ලේයර්ස්ලා වෙනම ඉන්නවා. ඒතකොට ජංකට් එකේ ස්ට්‍රක්චර් එක මොකද්ද? ඒකේ ආණ්ඩුවේ ටැක්සස් කොහොමද එකතු කරගන්නේ කියන එක පිළිබඳව මේ ඔක්කොම ඉන්කෝපරේට් වෙච්ච එකක් තමයි කැසිනෝ රෙගියුලේටර් එකේ තියෙන්න ඕන. රයිට්. ඊට පස්සේ ඔන්ලයින්. හරි දැන් ඕන තැනක දැන් මෙතන ළඟ හරි ප්ලේ කරනවා ඔන්ලයින් කැසිනෝ. ඒකෙම මම තව එකක් අහන්න ඩොක්ටර් මේ අර දැන් ලංකාවේ මේ දවස්වල අපි දකින්න එකක් මේක මේ විශේෂයෙන්ම ඔය ටුවරිසම් වලට ආවම දැන් ලංකාවේ ඇත්තටම කියන්නේ මමත් පුද්ගලිකවත් දකින්න එකක් තියෙනවා. ඩොලර් පේමන්ට් රිසීව් කරන්න සහ පේ කරන්න තියෙන පුදුම අමාරුකමක් තියෙන. ඒ කියන්නේ හරියට නිකන් දෙකම අපි නිකන් ලොකු වැරද්දක් කරනවා වගේ මම කියන ව්‍යාපාර කරන හැමෝම දන්නවා ඇති. මොන හරි අපි වගේ ප්ලැට්ෆෝම් තියෙන හරිය කට්ටිය දන්නවා ඇති. ඒකේ තියෙන අමාරු නිකන් එහෙම හැඟීමක තමයි තියෙන්නේ. එතකොට මම එක පැත්තක එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. අනික් පැත්තෙන් මේකට සොලියුෂන් එකක් විදිහට විශේෂයෙන්ම ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය ගොඩක් වෙලාවට වෙන ඔය අපි හිතමුකෝ ඩවුන් සවුත් වෙන්න පුළුවන් ඒ ඒරියා එකේ ඉන්න අය වෙන රටවල පොස් පාවිච්චි කරනවා. ඒ කියන්නේ වෙන එතකොට ඇත්තටම ලෝකලි අපි කරන්නේ මොකක් හරි රිකරන්ස් වලට තියෙන වියදම ඒගොල්ලෝ ගෙන්න ගන්න එක විතරයි වගේ එකක් තියෙන. ඒකත් රෙමිටන්ස් through එනවා වගේ එකක්. දැන් මේ වගේ එකක් වොයිඩ් කරන්න. ඒ කියන්නේ දැන් මම දැක්ක පහුගිය දවසක අපේ SLTD එක හරි සෙන්ට්‍රල් බැංක් එක හරි කියලා තිබුණා. ඒගොල්ලෝගේ assumption එකක් තියෙනවා එක ටුවරිස්ට් කෙනෙක් ඩොලර් 180 ගණක් වියදම් කරනවා කියලා. ඒක මල්ටිප්ලයි කරලා අපි ටුවරිසම් වලින් මෙන්න මෙච්චර ආදායමක් අරන් තියනවා කියලා කියනවා. හැබැයි ડોක්ටර් අර වගේ එක කියන්නේ ඒකේ වොලියුම් එක අපි හිතන්නේ නැති ප්‍රමාණවල වලින් වැඩි වෙගෙන යනවා. මොකද ඇත්තටම මේගොල්ලෝගේ පැත්තෙන් සාධාරණයි. ෆොරින කෙනෙක් නම් එයාට වෙන අනම්මනම් ෆීස් නැතුව ට්‍රාන්සැක්ෂන් එක ස්මූත් ඔය ස්ට්‍රයිප් හරි මොකක් හරි පොස් එකක පේ කරලා ගන්නවා. මේක කියන්නේ මේක ඉන්ටරෙස්ටිං පාර්ට් එක මම කියන්නේ ඔබතුමා ගාවට එන එක තමයි මේක රෙගියුලේට් කරන්න ගියපුවාම මේකට ඇත්තටම ජූරිස්ඩික්ෂන් එකක් සෙන්ට්‍රල් බැංක් එකටත් නැහැ කියලා වගේ එකක් මට අහන්න හම්බුණා. මොකක්ද ඇත්තට මේක කොහෙන්ද එතකොට හරිනම් මේක කොහෙද කාටද අහුවෙන්න ඕනේ? නෑ මේක ගැන අපි දැන් මේ හොයනවා. අපි සෙන්ට්‍රල් බැංක් එකටත් කියලා තියෙනවා මේ සම්බන්ධයෙන් අපිට වාර්තාවක් ලබා දෙන්න කියලා. මොකද ගොඩක් තැන්වල මේක සාකච්ඡා වෙනවා. හරි මමත් පුද්ගලිකවම මේක අත්විඳලා තියෙනවා දකුණේ. ඉතින් ඒ නිසා අපි බලමු ඒකට සොලියුෂන් එකක් අපි හොයනවා. ඒ සොලියුෂන් එකක් තියෙන්න ඕනේ. මෙහෙම දෙයක් තියෙනවා. අපිට ෆොරින් කට්ටිය ඇවිල්ලා රෙස්ටොරන්ට් කරන්නත් ඕනේ. ඔව් ඒක තමයි. මොකද එතන තමයි කල්චරල් මික්ස් එක තියෙන්නේ. සමහරවිට මේ ඔහේ නිදාගෙන තියෙන තැන්
ෆොරිනර් සමහර කට්ටිය ඇවිල්ලා මියුසික් දාලා ඒගොල්ලොන්ට තියෙන ප්‍රශ්නේ තමයි මම අර කලින් ඇහුවේ ડોක්ටර්ගේ වීසා ප්‍රශ්නේ. දැන් ලංකාවේ හොටෙල් එකක් BOI නොවන ව්‍යාපෘතියක් මෙහෙ එනවා නම් වීසා ගන්න විදියක් නැහැ. දැන් මෝල්ඩිව්ස් වල ඒකට හාත්පසින්ම වෙනස් කතාවක් තියෙනවා. ඒ මට ඇත්තටම මේ ටුවරිසම් වල කතා කරන්න අහන්න මම මේ පොයින්ට් එක නෝට් කරගන්න. හා මම මේ පොයින්ට් එක නෝට් කරලා මම පොඩ්ඩක් ඒක ස්ටඩි කරලා සොලියුෂන් එකක් හොයන්න. සුපර්. රයිට්, thank you very much doctor. Thank you. Okay, thank you Bruno.